ඔන්න අපි දැන් මුලින්ම චිකන් ටික කපා ගන්න ඕනේ. හොඳට පොඩියට චිකන් ටික කපාගෙන ඉවරලා ගොඩ පොඩියට කපාගත්තොත් අපිට හොඳට ඉක්මනට පැද ගන්න පුළුවන්. ඊට පස්සේ සීසන් කර ගන්න ඕනේ. ලුණු දානවා, මිරිස් දානවා, ඊට පස්සේ සෝයා සෝස් ටිකක් දානවා. රසවත් වලට ඔන්න විදිහට මේව කරගෙන ඉවරලා ඊට පස්සේ ලුණු ටික කපා ගන්නවා. රසදිරුන් ටික චක් ගාලා කපා ගන්නවා. ඊට පස්සේ කරලා ඔන්න අපේ රාමනේ කල්ලෙවල ටක් ගාලා දානවා. උනට නුනුතරකට දාලා ඉවරලා වහලා තියලා ඔන්න අట్లా බලන හොඳට මේ වෙලා ඊට පස්සේ ඒක දැන් දා ගන්නවා වෙන වාජනයකට. දැන් හට්ටිය ටික තියාගත්තා. ඔන්න දැම්මා පොල් තෙල් චුට්ටක්. ඊට පස්සේ වෙලා දානවා පොල් තෙල් ටික රත් වෙනකොට අපේ ලුණු ටික නෑ චිකන් ටික දැන් මේ ඔයගොල්ලෝ රවටුණා. ඊට පස්සේ ඒ ටික හොඳට ෆ්‍රයි කරගත්තට පස්සේ ඊළඟට ඒක වටේට කරලා මැදට දානවා බිත්තරයක් චොක් එකක් මදි නම් තව දෙකක් දාගන්නවා. අන්න ඊළඟට හොඳට ඒකත් ෆ්‍රයි කරගෙන ඉවරලා ලිපින්දර අඩු කරලා ඒක අයින් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ඇඩි රත් වෙන තෙල් ටිකක් දාලා අමතකුණ සුදුරුන් ටිකයි ලුණු ටිකයි දානවා. ඔන්න ඊට පස්සේ අර කලින් ෆ්‍රයි කරගත්ත ටික මේකට ආයෙ දාලා ටිකක් හැඳි ගාලා නූඩල්ස් ටික දානවා. ඊට පස්සේ මම කලින් දැම්මගත්ත අල ටික දානවා මදි වෙන හින්දා. ඒකට ඔක්කොම ගන්න ඇති. අන්තිමට අපේ සෝස් පැකට් දෙක මේකට හදා ගන්නවා. සාමාන්‍යයෙන් එක රස වෙනවා. ඔන්න දැන් නම් හොඳ සුවඳක් එනවා. බලන්න ඒක රස පාට පතර දුන මත් කෑම මදි ටික දාන එකට නූඩල්ස් කලවම් කරා. එනං ගින් නම් බයි.